හෙලෝ ඔන්න ඉතින් වෝල්මාර්ට් ග්‍රොසරි shopping එකකින් තමයි අද ඔයගලම හම්බ වෙන්න එන්නේ. මම කලින් වීඩියෝ එකේ කියපු විදිහටම අපේ සමර් වැකේෂන් පටන් ගත්තා. ඉතින් සමර් වැකේෂන් පටන් ගන්නෙම ග්‍රොසරි shopping වලින්. මමයි පොඩි තුන් දෙනයි මේ වෝල්මාර්ට් එකට ගියේ අපිට ඕන ග්‍රොසරිස් ගන්න. දැන් මේ ඉන්නේ කැන්ඩල්ස් තියෙන කෑල්ලේ. පුදුම සුවඳක් මේ කෑල්ලේ. ග්‍රොසරිස් ගන්න ඕන වුණත් අපි කැන්ඩල් සෙක්ෂන් එකට ගියේ. අපිට බුදු පහන තියන්න කැන්ඩල්ස් ගන්න. මම තෙල් දාලා නෙමෙයි මෙහි පහන පත්තු කරන්නේ ඉටිපන්දමක්. පොඩි ඉටිපන්දමක්. මෙන්න මේ පැක් එකේ ඉටිපන්දම් 100ක් තියෙනවා. එතකොට උදේ හවස කියන්නේ දවස් 50ක් විතර මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ තියෙන්නේ මම ගෙදර පාවිච්චියට මම මේ කියන දවසේ නම් ගත්තේ නැහැ. නමුත් මම ගෙදර පාවිච්චියට ගන්නෙත් මෙන්න මේ වගේ කැන්ඩල්ස්. හරිම සුවඳයි. එක එක සුවඳවල් වලින් තියනවා. පත්තු කරලා තිබ්බමත් පුදුම සුවඳක්. මේක $6.70 ගාණක් තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් මම මාසෙට කැන්ඩල්ස් දෙකක් ගන්නවා. මේ තියෙන්නේ සමා එක නිසා බීච් ටවර්ස් තියෙන සෙක්ෂන් එක. මම ගත්තේ නැති වුණත් ඔයගලන්ට පෙන්වන්න ගෙනාවේ. මේ තියෙන්නේ ඉතින් හැමෝම දන්නවනේ බඩ ඉරිඟු. ලංකාවේ විදිහට නම් බඩ ඉරිඟු. ඉතින් මෙහි ස්වීට් කෝන් කියලා මේක ඇත්තටම පැණි රසයි හරි ඉක්මනට හැම්බෙනවා. මෙහෙම තියෙන්නේ අපි සුද්ධ කරලා අපි ගන්න ඕනේ. ඉතින් කවුරුත් පේනවනේ බිම දාන්නේ ලස්සනට ඩස්බින් එකටම දානවා. ඒවනම් ඉතින් මේ රටවල් වලින් ගත යුතුම පුරුදු නේද අපි. මේ තියෙන ස්වීට්ස් සෙක්ෂන් එක. අපේ ලොකු කැමතිම ඇපල් පයි එකක් තමයි ඉතින් ඔය ගත්තේ. ඊළඟට මේ තියෙන්නේ ෆ්‍රෝසන් ෆුඩ්ස් තියෙන අයිල් එක. මෙතන තියෙන්නේ පීසා ජාති ගොඩාක් තියෙනවා. නමුත් මම හරිම සරල අර ඒ වෙලාවේ මයික්‍රෝවේව් කරලා කන්න පුළුවන් මට්ටමේ තියෙන, ඒ කියන්නේ හරිම ඊසි පීසා එකක් තමයි මේ ෆ්‍රෝසන් අයිල් එකෙන් අපි ගත්තේ. මොකද පොඩි බඩගිනි හරියට එනවනේ මේ දවස්වල. ඉතින් පැය 24ම ගෙදර කියන්නේ නිකනොත් කට ඇරිච්ච ගම. ඒක නිසා ඉක්මනටම හදාගන්න පුළුවන් ඒවා ටිකක් තමයි ඉතින් මම ගත්තේ. බ්‍රෙක්ෆාස්ට් එකෙත් මේ තියෙන්නේ ඔක්කොම මීට් ජාති, ඊළඟට සොසේජස් තියෙනවා, හැම් තියෙනවා. ඒ වගේ සෙක්ෂන් එක තමයි ඔය බ්‍රෙක්ෆාස්ට් ලන්ච් කියලා තියෙන්නේ. සොසේජ් වැඩිය කන්න නොදුන්නා වුණත් මම පැක් එකක් ඉවර වෙන්න පැක් එකක් ගන්නවා. ඔය පොඩි ගෙනාවේ හැම් පැක් එකක්. ඉතින් පොඩි ළමයි ඒවා කන්න කැමති නේ. නිතර කන්න නොදුන්නත් ඒගොල්ලෝ ඒවා කාලා තියෙන්න ඕනේනේ. මේ බ්‍රෙක්ෆාස්ට් වලට ඕන වෙන එක ෆ්‍රෙන්ච් ටෝස්ට් එක. පැක් එකක් ගත්තේ. ඒකත් මට ටක් ගාලා oven එකට දාලා ගන්න ලේසි වෙන නිසා. මේ අයලකේ ඔක්කොම තියෙන්නේ මේ ෆ්‍රිජ් වල මේ ඊළඟ පළවෙනිම දේ කියන්න ඕනේ මේ ඔක්කොම ලොකු ෆ්‍රිජර්ස්. ඉතින් ෆ්‍රෝසන් කිව්වම තේරෙනවානේ ෆ්‍රෝසන් ෆුඩ්ස් තමයි මේ ඔක්කොගෙම තියෙන්නේ. පැන්කේක්, වොෆල්ස් ඒ දෙකම මම බැටර් එක තියනවා වුණත් මම ගන්නෙ ෆ්‍රෝසන් එක. මට ලේසි නිසා. මේ තියෙන්නේ මීල්ස්. තනි එක්කෙනෙක්ට ජීවත් වෙන්න මෙහි මේ මීල් එකක් ගත්තනම් එක වේලකට හොඳටම ඇති. මේක මයික්‍රෝවේව් කරන්න විතරමයි තියෙන්නේ. මම හරි කැමතියි මෙන්න මේ පයින්ඇපල් චිකන් කියන මෙන්න මේ රයිස් එකට. මේක ඇත්තටම රසයි. පොඩි ස්වීට් ඇන්ඩ් සාර් ෆ්ලේවර් එකක් වගේ තමයි මේකේ තියෙන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේවා ජංක් ෆුඩ් කියලා. ඔව්, එක අතකින් ජංක් ෆුඩ් තමයි. එහෙමනම් ඉතින් ලංකාවේ උනත් අපි කොච්චර ජංක් ෆුඩ් කනවද? එහෙනම් ඉතින් අර පෙට්ටි කඩේකින් කන පොඩි වඩේ තියෙන්නේ ඒවත් ජංක් ෆුඩ් තමයි නේද? මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙන තැන ඒක අපේ සුදු පුතාගේ ෆේවරිට්ම තැන. හැබැයි එයා කන්නේ තින් කට් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක විතරමයි. මේ තියෙන්නේ ඇත්තටම ෆ්‍රෝසන් ෆෘට්ස්, ඒ කියන්නේ ස්මූතිස් වලට, ජූසස් වලට ගන්න ඒවා. ඉතින් අපේ ලොකෝටයි පොඩිටයි බෙරි ස්මූතිස් බොන්න කැමති කියපු නිසා මම කිව්වා මේකක් ගන්න කියලා. මොකද ෆ්‍රෙෂ් ෆෘට්ස් වලින් හදනවා නම් හොඳයි තමයි. ඒ වුණාට මේ බෙරි මික්ස් එක ඉතින් හැම එකම ගෙදර ගිහිලා නරක නොවෙන්න තියාගන්න අමාරුනේ. ඉතින් මේක ගත්තා කියලා මේකේ කිසිම අර අගුණ දේවල් නැහැ. පොඩි අය එක්ක ග්‍රොසරි shopping යනවා. ග්‍රොසරි නෙමෙයි මොනවා වුණත් shopping යනවා කියන්නේම පුදුම තරම් කාලයක් යන වැඩක්. මේ අපි ආවේ
මැකරල් ටින් එකක් දෙකක්, ඊළඟට ටූනා පොඩි ටින් පැක්ස් කීපයක්, ඊළඟට චිකන් පොඩි කෑන්. මොකද අර හදිස්සියට ටක් ගාලා කඩලා හදන්න හදිස්සියක් නෑ, හැමෝම ගෙදර ඉන්න මාස දෙකක් මේ. නමුත් මම මෙන්න මේ වගේ ලොකු පැක් එකකුත් ගත්තා. මොකද ගොඩාක් වෙලා යන කෑම වලට වැඩිය ටක් ගාලා හදන්න පුළුවන් කෑම ගන්න එක ලේසි. ඒ නැතත් සාමාන්‍යනොත් මම මාසෙකට මේ වගේ ටූනා පැක් එකක් ගන්නවා ගෙදරට. මොකද කට්ලට් ටිකක් හදන්න ගියත්, ෆිෂ් බන්ස් ටිකක් හදන්න ගියත් හරි ලේසි ඒක තියෙන එක. මම ඔලිව් ඔයිල් එකයි මම ගන්නේ, වර්ජින් ඔලිව් ඔයිල් එක. ඒකයි කැනෝලා ඔයිල් වල තමයි ගන්නේ. කැනෝලා ඔයිල් යූස් කරන්නේ අපි මොනවා හරි ඩීප් ෆ්‍රයි කරනවා නම්. නෝමල් එදිනෙදා උයන්න පාවිච්චි කරන්නේ මම ඔලිව් ඔයිල් එක. මේ තියෙන කේක් මික්ස්චර්ස්, මේ එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. රෙඩ් වෙල්වෙට්, ස්ට්‍රෝබෙරි, චොක්ලට් ෆජ්, එක ඒවා වලින්. ඉතින් මේකට බිත්තර 3යි, වතුර කෝප්පයයි, තෙල් කෝප්ප භාගයයි විතරයි දාන්න ඕනේ. මික්ස් එක දාලා බීට් කරලා oven එකට දාලා ගන්න තියෙන්නේ. හරිම ලේසි. කප් කේක්ස් උනත් හදන්න හරිම ලේසි. මම නම් මේ ඇත්තටම ගන්නේ මේ දෙන්නට කැමති ෆ්ලේවර්ස් වලින් ගන්න කිව්වේ කප් කේක්ස් වලට. මේ ඉතින් ජෙලි තියෙන අයිල් එක සුදු පුතාගේ ෆේවරිට්. ඉතින් එයාට ඕනේ කියපු හැම ෆ්ලේවර් එකකින්ම මම ගන්න කිව්වා. ඇත්තටම මේ ග්‍රොසරි shopping එන එකේ මේන්ම ටාගට් එක තමයි අපේ ලොකුටයි පොඩිටයි ඒගොල්ලෝ කැමති දේවල් මේ මාසෙට ඒගොල්ලන්ට ගන්න දෙන එක. මේ තියෙන සීරියල් තියෙන අයිල් එක. සීරියල් ජාති නම් ගොඩාක් තියනවා දැක්කම. ඒ වුණාට ඉතින් මාසෙකට මම ගන්නේ සීරියල් බොක්සස් 4යි. මදි වෙන විදියට තමයි ඉතුරු ඒවා ගන්නෙ. මොකද අපේ ගෙදර කොහොමත් මදි වෙන්නේ කෝන්ෆ්ලෙක්ස් එකයි රයිස් ක්‍රිස්ප්ස් කියන ඒ සීරියල් දෙක විතරයි. ඒ දෙක තමයි වැඩිපුරම අපේ ගෙදර ගන්න වෙන්නේ. අනිත් ගන්න එක ෆ්ලේවර්ස් වල තියෙන සීරියල්, කියන්නේ චොක්ලට් ෆ්ලේවර්, ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එහෙමත් ගන්න ඒවා මාසෙට පැකට් දෙකක් ගත්තාම හොඳටම ඇති. මොකද ඒකම විතරක් නෙමෙයිනේ වෙන ඒවත් කනවනේ උදේට ඒක හින්දා. සුදු පුතා ඔය උස්සගෙන එන්නේ සැරින් සැරේ. එයා කන්න කැමතිම ඒවා. මෙතෙන් දුනත් මම ලොකුට එයා කැමති එකක් ගන්න කිව්වා. පොඩිට එයා කැමති එකක් ගන්නවා. දැන් එයා ගන්න කැමති එක කිව්වට දෙන්නම කනවා. මොකද දෙන්නම කන්න ඕනේ. එක්කෙනෙක්ට විතරක් කියලා එහෙම අරන් දෙන්නේ නැහැ. නමුත් අර තමන් වැඩිපුර කැමති එකක් ගන්න ඉතින් ඒගොල්ලන්ට chance එක දෙනවා. ඔය ගන්නේ ස්නැක් වලට අපේ සීමාවක් ඇතුව තමයි කොයි දේ දුන්නත් දෙන්නේ. මෙන්න මේ වගේ ලිස්ට් දෙකක් මම දෙන්නටම ගෙදරින් එන්න කලින් දුන්නා. ඒගොල්ලන්ට ඒ බඩු කාට් එකට දාන්න කියලා. මොකද නැත්තම් මට රණ්ඩු බේරන්න බැරි නිසා. මේක වෙරයිටි පැක් එකක්. ඇත්තටම මේකේ ගානට මට මේකේ ගාන මතක නැහැ. නමුත් මේකේ ගානට හරිම වර්ත්. එක කෑවට කිසිම අගුණෙකුත් නැහැ. ඒක ග්‍රැනෝලා බාස් නිසා. මේක ඕට්ස් එකක්. මේ ෆ්ලේවර් එක අපි මීට කලින් කාලා නැහැ. නමුත් ලොකුට try කරන්න කැමතියි කිව්වා. පොඩිත් ඒකට කැමති වුණා. ඒක හින්දා තමයි අපි ඒක ගත්තේ. මෙතන තියෙන්නේ ෆ්‍රෝසන් මාළු, ඉස්සෝ, ඊළඟට හැපති මීට් ಜಾති ඒවා තමයි මේකෙත් තියෙන්නේ. මම අර ඇහිටුණක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තිලාපියා කියලා දෙනවා. මම ඒ දෙක තමයි ගෙදර ෆිෂ් විදියට පාවිච්චියට ගන්නෙ. මේ තියෙන්නේ ඉස්සෝ තියෙන තැන. මෙතන තියෙනවා කුක් දෙකක් තියෙනවා, රෝ එකක් තියෙනවා. මේ තියෙන්නේ මං කියපු තිලාපියා පැකට් එක. මේක ඩීප් ෆ්‍රයි කරන්නත් හොඳයි, oven එකට දාන්නත් හොඳයි. ඊළඟට උයලා කන්නත් අපි ලොකු හරි කැමති. මේ තියෙන්නේ මං කියපු අර ඉස්සෝ එක. මේක ෆ්‍රයිඩ් රයිස් වලට එහෙම ටක් ගාලා චුට්ටක් නිකන් ෆ්‍රයි කරලා දාන්න විතරයි තියෙන්නේ. මොකද ඒක කුක් දෙක නිසා. මේ තියෙන්නේ මම කියපු අර ඇහිටුනා කියන ලංකාවේ කෙලවල්ලා කියන්නේ අන්න ඒ වගේ මාළු එකක්. මේ තියෙන්නේ ජූස් පැක්ස්. එක ෆ්ලේවර්ස් වලින් තියෙන ජූස් පැක් එකම ඔය තියෙන්නේ. ඉතින් මම පැක්ස් ගත්තේ නැහැ. ගෙදර තියෙනවා මං ගාව. මෙතෙන්ට ආවේ ලොකු ජූස් මේ වගේ බොටල් එකක් ගන්න. වැඩි දෙනාගේ කැමැත්ත වැඩි ඡන්දෙට තමයි මෙන්න මේක ඉතින් අපි ගත්තේ.
මේ තියෙන්නේ චිප්ස් තියන අයලක. මේ අද මේ ගන්න කෑම ඉතින් ඇත්තටම සති 3ක් මාසයක් සමහර ඒවා බෑ සමහර ඒවා පුළුවන්. මෙන්න මේක මේ සල්සා එක. මේක ඇත්තටම චිප්ස් එක කන. මේක රසයි මෙහි. ඒ කියන්නේ චිප්ස් එක ඇත්තටම රසයි. මමත් ඒක මෙහි ආවට පස්සේ තමයි මම ලංකාවේදී දෙක කාලා තිබුණේ නැහැ. ඒකත් එක්ක කන තමයි මේ ටෝටෙලා චිප්ස් ගන්නෙ. මේක හරි ෆේමස් සාමාන්‍යයෙන් මෙහි ස්පෙෂලි සමර් එකට. මම මේ ඩාර්ක් චොක්ලට් එකක් ගත්තේ මට චොක්ලට් ඩ්‍රින්ක් එකක් හදලා කූල් කරන්න හිතුණා සමර් එකේ රස්නි වැඩි නිසා මේ ලොකු ටෝනේ කියලා ගත්ත චොක්ලට් එක. එතකොට මේ රීසස් කියලා මේක පීනට් බටර් කප්ස් එක ගත්තේ පොඩි. මේ තමයි පාන් කිව්වම එක එක જાතියේ පාන් ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ ඒ අයිල් එක. මේ තියෙන්නේ යෝගට් පවුච්. මං ඉතින් ඒවා ගත්තේ නෑ. මට ඒවා ඕනේ නැති නිසා. ඔය සුදු පුතා උඩ පනින්නේ එයාගේ ෆේවරිට් පුඩින් කප්ස් දැකලා. මෙතෙන්දීත් මම සුදු පුතා කැමති එයා කන්න කැමති ෆ්ලේවර්ස් වලින් එයාට ගන්න ඉඩ දෙනවා. මොකද ගුණ දේවල් වගේම ඉතින් සමර් අනිත් හැමදාම අපි ගුණ දේවල්ම කන්න ඕනේ කියලා කියනවානේ. නමුත් සමර් එකේ මේ බ්‍රේක් එකේදී මම පොඩ්ඩක් එකලන්ට ඒ නිදහස දෙනවා. ඒගොල්ලෝ කැමති විදියකට තෝරගෙන කන්න. මේ චිප්ස් බොක්ස් එකේ චිප්ස් පැකට් 42ක් තියෙනවා. මේක ටිකක් ස්පයිසි පැකට් තමයි ඔක්කොම තියෙන්නේ. මේගොල්ලෝ ස්පයිසි එකට කැමති කියපු නිසා තමයි මේක ගත්තේ. මොකද මේක මාසෙකට ගන්න එක මට ලාභයි පොඩි පොඩි ඒවා ගන්නවට වැඩිය. මේ තියෙන අයිස් ටී ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක්. මෙතන තියෙන්නේ ඊළඟට යෝගට් බටර් ඒ වගේ ඒවා. අයියා බ්ලූබෙරි යෝගට් එකක් ගත්තා. සුදු පුතාට සුදු පුතා ආසම වැනිලා ෆ්ලේවර් එක කොහොමටත්. ඉතින් බලන්නකෝ තව චුට්ටකින් යෝගට් එක තෝරගන්න ගිහිල්ලත් අයියයි මල්ලි පේනවනේ රණ්ඩු බේරිල්ල ඉවරයක් නෑ මට සමයකට. මේ මෙහි බිත්තර ගොඩාක් ගණන් ගිහිල්ලා තිබිලා අඩු වෙච්ච නිසා බිත්තර තියෙන තැන හිස්. මමත් ගත්තා ගෙදරක් තියෙන නිසා 12 පැක් එකක් විතරක්. මේ තියෙන්නේ බල්ලන්ට පූසන්ට ඉතින් ඕන කරන කෑම්බිම. මට ඒවා වැඩක් නෑ. මම නිකන් ඔයගලන්ට පෙන්වන්න ගෙනාවේ. ඊළාන්ට මොනවාද ගාඩ්නින් වලට ඕන කරන ඒවා මේ තියෙන්නේ පස්සරව මේවා පැකට්ස්. ඊළඟට ලොන්ඩ්‍රි වලට ඕන කරන ඒවා ඩිටර්ජන්ට්ද ඊළඟට තියෙනවානේ ෆැබ්‍රික් අරවා මොනවාද කන්ෆර්ටර් එහෙම. ඒ මම කිසි දෙයක් ගත්තේ නෑ. මම ගියේ ග්‍රොසරිස් ගන්නනේ. මට පේපර් ටවල්ස් ඕන වෙලා තිබුණා. මම ඒත් පැක්ස් 2යි ගත්තේ. මොකද ඇත්තටම මම කෑ ගහනවා අපේ ළමයින්ට ටිකක් නාස්ති කරනවා වැඩි මේගොල්ලෝ. ඒක හින්දා. සුදු පුතා මෙහිම මේ උදව් කරන්නේ පුදුම තරම් ආසාවෙන් හරිම කැමැත්තෙන්. කාට් එක පිරෙන්නම බඩු තියනවා දැක්කම අපේ ළමයි තුන්දෙනාට හරිම සතුටුයි. මටත් සතුටුයි. ඔය ඔක්කොටම බිලක් ගෙවන්න නැත්තම්. එහෙම තමයි නේද? මේ තියෙන garbage bags. ඊළඟට ziplock තියෙනවා. මෙතන aluminium foils තියෙනවා. parchment papers තියෙනවා. ඔක්කොම තියෙන්නේ මේ අයල් එකේ. ziplock bag මගේ ලොකු size එකෙන් ඉවර වෙගෙන ආපු නිසා මම 20ක් විතරක් තියෙන box එකක් ගත්තා. ගෙදර ටිකක් මට තියෙන නිසා. මේ තියෙන garbage bags. මේ දවස්වල garbage bags නම් ගොඩක් ඕන වෙනවා. මේ තියෙන්නේ ඊළඟට disposable plates cups තියෙන අයිල් එක තමයි. මේ තියෙන්නේ t-shirts. මෙන්න මෙතන ගහලා තියෙන පින්තූර තමයි මේ t-shirts වල තියෙන්නේ. මේ Tom and Jerry කියන t-shirt එක ගන්න තමයි මම ආවේ. මොකද සුදු පුතාගේ බර්ත්ඩේ එකට. ඔය මම බිල් කරන් ඉන්න අතරතුර ඔය සුදු පුතායි ලොකු අයියේ දුවලා ගිහිල්ලා අරන් ආවේ අර අපේ ලංකාවේ බීම පැකට් කියන්නේ. මේවා නම් ඇත්තටම හොඳ නෑ. නමුත් සමයකට විතරයිනේ. එහෙනම් ඉතින් අද මේ ගෙනාවු පොඩි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. පුරුදු විදියටම සමර් එකේ ග්‍රොසරි shopping වීඩියෝ එකක් තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ආවේ. සමර් එකේ ගොඩක් විශේෂ තැන් කීපක යන්න හිතන් ඉන්නවා. ඒ වල වීඩියෝස් නුත් අරගෙන පුළුවන් ඉක්මනට ඔයගලම හම්බ වෙන්න ආයි එන්න.
කියන්න බැරි වුණා මට මේ බඩු ටික ඔක්කොම ගන්න ඩොලර් 300 ගාණක් ගියා. මං හරියටම ගාන දාන්නම් ඔයගලන්ට. එහෙනම් ඉතින් පරිස්සමෙන් සන්තෝෂෙන් එන්න. ගිහින් එන්නම්.